හෙල්ලෝ ෆ්‍රෙන්ඩ්ස් කොහොමද මට ඉතින් අදත් ඔයගොල්ලෝ විතර ඉන්නවා තවත් මගේ ෆිනට් ෆෝල් ගේම් ප්ලේ එකක්. ඉතින් අද එපිසෝඩ් එක ඔයගොල්ලෝ දන්නවා මම මොකද්ද කරන්න යන්නේ කියලා. ඉතින් අද එපිසෝඩ් එක අපි ඩයමන්ඩ් මයිනින් කරන්න යනවා. කේව් එක නෙවෙයි. නෑ කේව් එක නෙවෙයි යන්නේ. අපි ටනල් ගහලා අද මයින් කරන්න යන්නේ. ගැම්මට. ඉතින් මම තව දෙයක් කියන්න හිටියා මට මතක නෑ මොකද්ද කියන්න ගියේ. මතක් වුණා සබස්ක්‍රයිබ් කරලා නැත්නම් දැන්ම සබස්ක්‍රයිබ් කරලා එක දෙන්න වීඩියෝ හදන්න ලයික් දාන්න කමෙන්ට් එකක් දාන්න එනවා අපි යමු ද ගේම් ප්ලේ එකට ලෙට්ස් ගෝ යන් එතෙන්ට මම ඔයගොල්ලන්ට කලින් එපිසෝඩ් එකේ කිව්වා අයන් ෆාම් එකක් මම හදනවා කියලා ඉතින් කිව්ව විදිහට මම හැදුවා අන්න අර තියන්නේ අපේ අයන් ෆාම් එක යන් අපි අයන් ගන්නට මම අයන් ටික බෑක්පැක් එකේ ස්ටෝර් කරන් තියන් ඉන්න හිතුවා මේ ටික ෂවල් කරලා තියෙන නිසා ඒ ටික ස්පෝන් වෙන්නේ නැහැ කේස් යන්නේ දැන් මේ එළියට එන්න කොහෙන්ද මේ වෝල් එක ගහලා තියෙන්නේ ක්‍රීපර්ස් ලැබිලා පුපුරන නේද කොහෙන්ද යන්නේ වතුර කොහෙද තියෙන්නේ මෙතන කොයි පැන්නේ වතුරට දැන් මෙහෙට නයිස් ඕකේ මේ අයන් ටික ඇති මට දැනට හරි මන් දැන් දන්නවා ඔයගොල්ලෝ කොහොමත් අහන ප්‍රශ්නයක් තමයි නේම් ටැග් කොහෙන්ද කියලා. ඒකට උත්තරේ තමයි මේ තියෙන්නේ. මේ කාටුන් හම්බුනේ මම නේම් ටැග් හොයන්න ගියේ ඩන්ජන් එකේ. ඒක ඩන්ජන් එකක් කියන්නත් බෑ මට. මන් දන්නේ මේ ප්‍රශ්නේ කොහොමද ගොඩක් කට්ටිය අහනවා කියලා. මම වෙලාව තිබ්බොත් ඒකට ගිහින් පෙන්නන්න. ඒක ලූට්ස් ගොඩක් තිබ්බා. මේ ලූට්ස් ඔක්කොම එක චෙස්ට් එක කර දැම්මා. මේ තියෙන්නේ ඒකේ හම්බෙච්ච ලූට් ටික නොක් බෑක් පන්ච් ඒ වගේම මේ තව නේම් ටැග් තුනකුයි අපිට මේ කාර් shift එකත් එක්ක මේ තව එක් දෙකක් අමුණ මට හිතෙනවා මොකද්ද කියලා බලන්න. නිකන් එක් දෙකක් බා මං හිතේ ස්පෝන් වෙනවා. හරිවැස් මං හිතුවා මේ අපේ මේ ගියක් එක් අස්සෙන්ම ටනල් එකක් ගහගෙන යන්න කියලා. let's go මං items නම් ගත්තා. දැන් තියෙන්නේ රින 50 ගානට යන්න. මට කෝල් උනේ වෙලාවෙ තිබ්බේ මේ දැන් පහළද අපිට සැන්ටිමීටර් කෑම් ෆයර් එකක් ඕනේ පොට්ටින් නම් මේ ඉඩින් වතුර අම්මට කිරි ඒක දැන් දැක්කම අපි මේ චුට්ට වයින් කරගෙන යමු මේ මෙහෙ වතුර එනවා හරි මේ ඇති පල්ලෙහාට යන්න දැන් මට දැන් කොහොමද කෝල් පොඩ්ඩක් යවන වෙලාව තිබ්බේ මේ කෑම් ෆයර් හදන්න ඕනේ. ෆ්‍රෙන්ඩ්ස් මේ බලහන්කෝ. අඩෝ සිරාවට. රීනා හායි බා. අඩෝ නයිස් බා. අඩෝ ඩී ඩයමන්ඩ් කීයක් තියනවද බා? what the hell? බ්‍රෝ මම මේ දකින්නේ සප්නයක්ද? අඩෝ සිරාවට අපි එන තව කොටාගෙන යමු මේ ඩීප් ස්ලේට් වලට මම දැන් ආවා. අඩෝ සිරාවට ස්ට්‍රක්චර් මේ මොකද්ද මේක? මේකට මේ මොකද්ද? what the hell? fuck මේ මොකද්ද මම මේක චුට්ටක් ඉන්න හෝ මේ මොකද්ද මේ මට ඒක නම් මතක් වෙන්නේ නැහැ බෑ අර ඉම්පෝර්ටල් එක තියෙන්නේ ඒකද මම මේ වෝටර් බකට් එක ෆෝන් එක තියෙනවා වෝටර් බකට් ජම්ප් එකක් නෑ දාන්න ඕනේ මේ මට පල්ලෙහාට යන්න තියෙනවා බෑත් වගේ බා දැන් මෙතනින් පල්ලෙහාට යන්න නැතුව අපිට මයින් කරන්නත් බෑ අඩෝ මට ෂුවර් නෑ බා එතන කියලා මේ BMG එකෙන් මේ වගේ පොට් එකක් තමයි තිබ්බේ වහේ ඒ කරගත්තේ බං මා හෙල් බ්‍රෝ වයි මේ මොකද මේ ස්කෙලටන් ලා જાතියක් මම ඩයමන්ඩ් මයිනින් කරන්න ගියා යමන්
පොඩ්ඩක් ඉන්න. මෙතන අපි චුට්ටක් උටා ගමු. මේ රින කීයද? 39 නේ. තව මම යන්නට යන්න ඕන ඩයමන්ඩ් හොයන්න. මෙතන මේ මම ක්‍රාෆ්ටින් ටේබල් එක හදන්න යන්නේ මේ මට දැන් ක්‍රාෆ්ටින් ටේබල් එකක් හදන්න නම් ඕනේ නෑ. ෆර්නස් එකක් හදාගමු අපි. අපේ ෆියුල් එක විදිහට ප්ලෑන්ක්ස් තිය අපිට කෑම හදාගන්න පුළුවන් නිසා ලොකේෂන් නෑ. මේ ටික අයින් කරලා අපි හදාගමු දැන්. කෑම හදාගමු. ප්ලෑන්ක්ස් බෑක්පැක් එකනේ ප්ලෑන්ක්. නයිස් very nice. අපි දැන් මේ කෑම ටික දාමු පිච්චෙන්න. මල්ලා කාඩ් දාජක් තියෙන්නේ. මෙවුවා සෙට් එක ගමු අපි. මොනවද දන්නේ ඉතින් අරගමු. හරි මචං. 1 2 3. මෙන්න කෑම ඕන ගන්න. කෑම තමයි ඕන. ෆ්‍රෙන්ඩ්ස් මම ඉක්මනට කෑම් ෆයර් එකක් හදාගන්න. මොකද ඉවත් මේ ලෝල් මං කොහෙද දැන් කෑම් ෆයර් හදන්නේ කියහන්කෝ. ලොක් නෑනේ මන් ළඟ. ෂිට්. අපිට ප්ලෑන්ක්ස් දාලා බැරි වේද ඒක හදාගන්න පොඩ්ඩක් ඉන්න. ස්ටික් නම් තියේ. ප්ලෑන්ක්ස් දාලා try එකක් දෙමු. බෑ බං ෂී. ඒ ඔක්කොම අරන් ආවා මට ඒක ගන්න බැරි වුණානේ. මම මේ විදිහට පල්ලෙහාට අරන් ආවා. සැනිටි කේස් එක තමයි තියෙන්නේ. උඩට ආව සැනිටි වට්ටරම් බැස්සා. මෙහෙ නෙමෙයි. ලොග් ටිකක් ගමු. ලොග් නැද්ද මන් ළඟ? නෑ ලොග් නැති වෙන්න දෙයක් නෑ. මෙදියන් ලොග්. සැනිටි වැඩි කරන්න ආයෙ නම් විදිහක් නෑ. අපි එතන ඉඳන් කෑම කමු. එතකොට ඇන්ටි ටිකක් වැඩි වෙනවා. අපිට ඇඩ්වාන්ස්මන්ට් එකක් තිබ්බනම් හරි තමයි. මම ලොග් ගත්තානේ. බලපන් පතුල. හරි එහෙනම් මම දැන් යන්නම් ආයෙ. හරි වෙන්ස් මම පල්ලෙහාට ආවා මේ කෑම් ෆයර් දෙකක් හදාගත්තා. දැන් හරි. දැන් තියෙන අපිට සයිඩ් මයින් පටන් ගන්න. මේ පැත්තෙන් ආයෙ මම පටන් ගන්නවා කියලා. ෂේඩ් සෝෆ්ට් කරොත් පට්ට කලවරක් තියෙනවා. මම ඔෆ් කරලා බැලුවා. පට්ට කලවරක් තියෙනවා. මම හිතුවේ එළියක්වත් තියෙයි කියලා. පිසුරුවම් කිසි එළියක් නැහැ. හරි කෑම් ෆයර් එකක් හදමුද? let's go. මේ ටික මයින් කරමු දැන්. තවත් තියෙනවා. ගැම්මක් මේ බෙඩ්රොක් දාදුමු. අම්මේ වා මොකක් හරි ඇඩ්වාන්ස්මන්ට් එකක් අන්ලොක් වුණා. හැබැයි ඒක මගේ වාසනාවට අන්ලොක් වුණේ නෑ. සැනිටි වැඩි වුණා සටස් ගාලා. මට මේ බෙඩ්රොක් ඩයමන්ඩ් හම්බුණානේ. ඩයමන්ඩ් ආවේ යයි. නයිස්. ආයෙ නෑ මෙතන කොහොමද? මෙහෙට යන්න. පිටාගෙන යන්න මෙහෙට දැන්. ලෝටක් තියනවද? මොකක් හරි දෙයක් වෙනවා මට. හරි. let's go. මම ගෝරා ටෝච් කරගෙන මොකෙද ස්පෝන් එක ගන්න උඩට ලැපස් තිබ්බා. අපි දැන් මේ පැත්තට සයිඩ් මයිනින් කරමු. හතුනයි මර 20යි ගානක් විතර ඕන. මම සද්දෙත් නනේ. හරිවෙන්ස් තවත් ඩයමන්ඩ්. let's go. එතන තිබ්බා 4ක්. nice. මේ ටනල් එක ඇති. හරි මෙහෙට. හරිද මෙහෙට මේ ටික වගේ. මෙතන ආවද? මේ කේව්ස් මෙහෙම ගහනවා නම් මේ අනිවාර්යෙන් ලයිට් අප් කරනවා තවත්. තවත් තියෙන්නේ. ලෝල්. පොට්ටක් ඉන්න. අපි පිකෙක්ස් එකක් හදාගමු දැන්.
ගලවන්න. අර කීයද බං? කීයක් තිබ්බද මම මෙතන? නයිස්. ඔක්කොම ඩයමන්ඩ් 20 ඈ? අර 27ක් තිබුණාද? අඩෝ බලන්න. එකක් තියේ අඩෝ ගත්ත ගම. ආයෙ nice really nice. එක සද්ද එනවා මම බයෙන් කේව් ඩ්වෙලර් වත් එයි කියලා. ඌ කේව්ස් වල ස්පෝන් වෙන හින්දා. අර 34ක් තියෙයි nice. එහෙනම් දැන් උඩට යන්නේ. අඩෝ nice බා. එහෙනම් අපි දැන් උඩට යමු. වෝටර් බකට් එකක් මේකට දැම්මනේ මම. කෝ වෝටර් බකට් එක නේද? එහෙනම් කේව් එක මං ගිහින් එන්න. දැන් ඒකයි. හරි දැන් අපි අපේ සැනිටි වැඩි වෙනත් එක්ක දැන් ආමස් ටික හදාගමු. මම අදින්නේ ආමස් මේ හදලා තියාගන්න. ඩයමන්ඩ් කෝ ආමෙන් නෑ මේක. නැත්තම් කලින් වගේ මගේ අතින් අනිත් දේවල් හැදෙන්න ඉඩ තියෙනවා. cover me diamond. මේ කලින් දෙ ජීන්ස් එකෙන් පැටළුනේ අපිට. අපිට ස්ටික් ඕනේ ඒව බෑක්පැක් එකේ මගේ. අපි ඔයගොල්ලන්නේ මෙතනින් මහදමු දැන්. pickaxe එක ගෝ. මේ තියෙන pickaxe එකක්. නෑ shovel එකක් නෙවෙයි. හෝ sword එකක්. sword එක හැදුවේ නෑ නේ මම. නෑ. ඒ වගේම X එකක් ඕන දැන් මට. diamond X එකක්. ආයෙ මොකක්ද ඕන අපිට? හෝ එකක් එපා shovel එකක් නේ. shovel එක. නැත්තම් අපි shovel එක හදමු. නැත්තම් මං හිතන් හිටියේ මේ එන්චාන්ටි සෙටප් එකක් ගහන්න දැන් මේ අපේ මේ ආමසට දාන්න මේ අයන් වලට කමක් නැහැ නේ. ඔන්න හදමු. හරි guys මම මේ ටික ලස්සනට අරන් තියන්නම් මෙන්න මේ chest එකේ. පරිස්සමට අරන් තියන්න. ඕකේ අපිට මේ දෙක නම් වටිනවා. මේ බුක් එක ගැන මට තාමයි හොයාගන්න බැරි වුණා. මේ කියන ගෝල කැරට් තමයි ඉතින් වැඩියෙන් ග්‍රෝ වෙනවා නම් ග්‍රෝ වෙන්නේ. මේ සමහර ග්‍රෝ වෙලා බෝන් මීල් කරන්න නම් පුළුවන්. ගන්න නෑ ඕන. කැරට් එකක් කොහොමද? නෑ කියනකෝ. අයිස් ටැක් එකක්. Hai kasti කොහොමද? කපද බලන බැලම මුංග ස්ලෝ වෙනවනේ. මොනවා සිද්ධියකුත් තිබ්බා. මේක. ටිකට් එක නම් මේක උඩට. හරි මටන් කට්ටිය වෙන්න මං ඔයගොල්ලන්ට කැරට් ගෙනාවා. පොරකන විදිය. ඔබ එපා කමන්න. අර මොකද බ්‍රේක් ගන්න. අද මටත් කරගෙන යනවා. ඒක තමයි කරගෙන හදන්නේ. ඇස් දෙක අමුතුනා උගේ. මට ඔය බීට් වෙන්නේ. මට ඔයා ක්ලීන් එක නෙමෙයි. ඒක මට උනේ දෙයක්. හරි ඔයාලා වැඩේ කරගන්න. අර පැත්ත බලන්න එපා. ඒ පැත්ත වැඩ. පොඩි වැඩ. බලන්න එපා. ඒ නිසා අනිත් පැත්ත හරිය. දැන් බලන්න. මේ ඔයා නෑ ඔයා නෙවෙයි. ඔයා නේද? එමරල්ඩ් දෙන්න මේවත් තමයි ගන්න. අඩ ඉව ගන්නවද බලන්න. මම කාලා දුලා අතල් එකේ ඉන්න. ඊට පස්සේ මට පෙට්‍රල් දාලා දෙන්න. හරි ෆ්‍රෙන්ඩ්ස් එහෙනම් ඊළඟ එපිසෝඩ් එක මොකද කරන්න කියලා ඔයගොල්ලෝම කමෙන්ට් එකක් දාන්න. එහෙනම් අද එපිසෝඩ් එක අපිට මයිනින් කරා. ඉතින් මම කිව්වා අපේ මොකද්ද
විලේජර් රූම් එක හදන වැඩේ මම ඕෆ් කැමරා කරන්නම් කියලා මම ඔයගොල්ලන්ට කිව්වා. ඉතින් ටික අන්ඩොක් කරන වැඩේ. එතකොට අපිට ඉක්මනට බොස් ෆයිට් වලට යන්න පුළුවන්. එහෙනම් මීළඟ එපිසෝඩ් එකේ සිටු. බයි බයි. අඩේක මරුනේවා. බයි.